ඔන්න ඉතින් කොහොමද යාළුවනේ ඔයගොල්ලෝ හැමදෙනාම අද සාදරයෙන් පිළිගන්නවා අපේ SLDB Academy YouTube channel එකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ 2026 අවුරුද්දේදී YouTube එකේ විසින් අපිට ලබා දීපු සුපිරි අප්ඩේට් එක සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් මේ අප්ඩේට් එක අපේ YouTube content creators ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒක හන්ද මතක් කරන්න අනිවාර්යයෙන්ම අද වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තව දෙයක් මතක් කරන්න තියෙනවා අපේ SLDB Academy YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න අපේ YouTube channel එක. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් දාන්න වීඩියෝ එකට like එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අදගෙන ආපු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලොන්ගේ YouTube application එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් open කරගත්තන් පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහායි මෙන්න මේ plus icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ plus icon එක උඩ ඔයගොල්ලෝ එකපාරක් click කරගන්න. හරි යාළුවනේ ඉතින් YouTube app එකේ open කරලා plus icon එක click කරාම අපිට කෙලින්ම වැටෙන්නේ අපේ short video upload කරන්න තියෙන තැනට. ඉතින් මෙතෙන්දි තමයි අපේ update එක හම්බෙලා තියෙන්නේ. ඉතින් මම update එක මොකක්ද කියලා දැන් කියන්නම්. අපිට පුළුවන් අපේ YouTube app එක හරහාම AI short video එකක් create කරලා මෙන්න මේ අපේ YouTube channel එක හරහා YouTube එකට upload කරන්න. ඉතින් ඒක තමයි 2026 අපිට අලුතෙන්ම හම්බෙච්ච අප්ඩේට් එක. ඉතින් ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයගොල්ලොන්ට පේන වෙති උඩ තරු අයිකන් එකක් තියෙනවා. මෙන්න මෙතන දකුණු අත පැත්තේ උඩින්ම රතු පාටට හුරු තරුවක් වගේ අයිකන් එකක් තියෙනවා. ඉතින් අන්න ඒක ක්ලික් කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඔප්ෂන්ස් කීපයක් වීඩියෝ ක්ලිප්, ඉමේජ්, බෑග්ග්‍රවුන්ඩ් කියලා. ඉතින් මෙතනින් ඔයගොල්ලොන්ට තියෙන්නේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරායින් පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලොන්ට create video කියලා prompt එකක් type කරන්න තැනක් එනවා. ඉතින් මේ අප්ඩේට් එකේ ප්‍රධාන වශයෙන් මෙදින අපිට අපේ YouTube app එක හරහාම AI video එකක් create කරලා ඒක අපේ channel එක හරහා short video එකක් විදිහට YouTube එකට upload කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැන් මෙතන මට අවශ්‍ය කරන වීඩියෝ එකේ prompt එක පොඩි prompt එකක් type කරගන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට මම cat running කියලා prompt එකක් type කරගත්තා. ඉතින් මේකට අදාළව මෙන්න මෙතන අපිට photos ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඒකෙනුත් කැමති එකක් select කරන්න පුළුවන්. මම මෙතන vintage කියන එක උඩ select කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන create කියන button එක උඩ එකපාරක් click කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ විදිහට create button එක උඩ click කරායින් පස්සේ මෙන්න මේ වගේ options කිහිපයක් එනවා. ඔයගොල්ලන්ට photos කිහිපයක්. ඉතින් මෙතන මොන වගේ පූසෙද්ද දුවන වගේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඕනේ කියලා select කරන්න පුළුවන්. මම ඉතින් මෙන්න මෙතන මේ යට කෙළවරෙන් ෆොටෝ එක select කරලා ඊට පස්සේ මෙන්න මෙතන create video කියන එක දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක ෆොටෝ එකක් විදිහට ඕන නම් use image කියන එක දෙන්නත් පුළුවන්. ඉතින් මම short video එකක් විදිහට මේක හදන හන්ද මෙතන create video කියන එක දෙනවා. දැන් ඔයගොල්ලන්ට අපේ වීඩියෝ එක create වෙනවා බලා ගන්න පුළුවන්. අපිට 100% පෙරණම් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයගොල්ලන්ට අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ 100% පිරලා ඉවරුණායින් පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක ක්‍රියේට් වුණායින් පස්සේ මෙන්න මේ විදිහට your video කියලා ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මගේ signal connection එක පොඩ්ඩක් slow හන්ද මේ විදිහට pending වෙවි තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගැන එකපාරින්ම මේක බලා ගන්න පුළුවන් වෙයි. මම දැන් මෙතන continue කියන එක උඩ click කරනවා. ඉතින් යාළුවනේ ඔන්න continue කියන එක උඩ click කරලා ටික වෙලාවකට පස්සේ අපිට අපේ වීඩියෝ එක ඔන්න ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති AI එක විසින් මාරම ක්‍රියේටිව් විදියට අපිට අපේ වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට ඕන නම් අපේ වීඩියෝ එකේ අදාළ ප්‍රමාණය මෙන්න මේ විදිහට හදා ගන්නත් පුළුවන්. මම ඉතින් දැන් තියෙන සයිස් එක තියලා ඊට පස්සේ මෙතන done කියන එක උඩ click කරන්න තමයි අපිට තියෙන්නේ. හරි යාළුවනේ ඔන්න ඉතින් දැන් අපේ short video එක create වෙලා තමයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ short video එක title එක description එක වගේ දේවල් දාලා අපිට අපේ වීඩියෝ එක පබ්ලික් කරන්න. ඉතින් මම අද මේ දේවල් සම්බන්ධ වීඩියෝ අරන් ඉන්නේ නැහැ. මම ඒකට වෙනම වීඩියෝ එකක් අරන් ඉන්නම් කොහොමද හරියටම රෑන්ක් වෙන්න ෂෝට් වීඩියෝ එකට ටයිටල් සහ ඩිස්ක්‍රිප්ෂන් ඇතුළත් කරන්න කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක ඒ සම්බන්ධව මුත් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද කතා කරපු 2026 අලුතෙන් ආපු YouTube අප්ඩේට් එක සම්බන්ධ වීඩියෝ එක ඉවර වෙන්නේ. හරි යාළුවනේ ඉතින් කොහොමද අද ගෙන ආපු වීඩියෝ එක? අද අරන් ආවේ YouTube app එක හරහාම AI වීඩියෝ එකක් හදලා ෂෝට් එකක් විදියට අපි කොහොමද YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම ඉස්සරහට අරන් එන්නම් කොහොමද ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ හරියටම රෑන්ක් වෙන්න
ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕන මම දැන් මේ අද වීඩියෝ එක අරන් ඉන්නේ කලින් වීඩියෝස් ගෙනාපු ෆෝන් එකෙන් නෙමෙයි අලුත් ෆෝන් එකකින්. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ රිවිව් එකත් ඔයගොල්ලෝ අපේ අනිත් channel එක වෙන දුලන බ්‍රෝ channel එකෙන් ඔයගොල්ලන්ට මේකේ full unboxing and review එකත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකත් එක්ක දිගටම එකතු වෙන්න අපේ දුලන ප්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඉතින් යන්න කලින් මතක් කරනවා තාම subscribe කරලා නැත්නම් අපේ SLDV Academy channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න.